හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් මම අද මේ වීඩියෝ එක ගේන්න හිතුවේ කරුණු දෙකක් නිසා. අංක 1 තමයි ගොඩක් අයගේ හිතේ තියෙන වැරදි වැටහීමක් නැති කරන්න. අංක 2 තමයි ජයන්ට් ගුරාමි ගැන හඳුන්වලා දෙන්න. මේ කළු පාට මාළුවට ගොඩක් අය කෙන්දා, දොලයා, මනමාලයා, තෙප්පිලි, රත්දැල්ලා, මෝදා, දලා වගේ තව ගොඩක් නම් කිව්වා. මෙයාලගේ සුදු පාට වර්ගයට හැමෝම ජෑම් ගුරාමි කියලා කිව්වා. තවත් සමහරු කිව්වා දෙන්නම ගුරාමි කියලා. ඔව් මේ දෙන්නම ගුරාමි තමයි. ඒත් නිකම්ම ගුරාමි නෙමෙයි. ගුරාමි වර්ග ගොඩක් ඉන්නවා. නිල් ගුරාමි, වෙල් ගුරාමි, මුතු ගුරාමි වගේ. ඇත්තටම මේ ගුරාමි පවුලේ ඉන්න ලොකුම සමාජිකයා වෙන යෝධ ගුරාමියා. එහෙම නැත්නම් ජයන්ට් ගුරාමියා. මෙයා අඩි 3කට වගේ ලොකු වෙනවා. සර්වභක්ෂක මාළුවෙක්. මෙන්න මේ ජයන්ට් ගුරාමි කියන නම පටලගෙන තමයි මේ ජෑම් ගුරාමි කියලා කියන්නේ. ඇත්තටම ජෑම් ගුරාමි කියලා මාළුවෙක් නෑ. හරි නම ජයන්ට් ගුරාමි. ගොඩක් අය මේ කළු පාට ජයන්ට් ගුරාමියට තිලාපියා කියලා කියනවා. තිලාපියා කියන්නේ ලංකාවේ බහුලව කෑමට ගන්න සාමාන්‍ය ප්‍රමාණයේ මාළුවෙකුට. ජයන්ට් ගුරාමිය සහ තිලාපියා කියන මාළු විශේෂ දෙකක්. මේ ජයන්ට් ගුරාමියගේ කළු පාට විශේෂය ලංකාවේ ජලාශවල ස්වභාවිකව හමු වෙනවා. ඒත් එයාලා දේශීය විශේෂයක් නෙමෙයි. කාලයකට උඩදී ආහාර සඳහා හඳුන්වලා දීපු ව්‍යාප්ත වුණු විශේෂයක්. සුදු පාට ඇල්බිනෝ ජයන්ට් ගුරාමි තමයි හුරතලයට හදන්නේ. මීට අමතරව S2 රතු පාට, වරල් රතු, කළු පාට සුදු දෙකම කාලම් වෙච්ච මාළු වර්ග ගණනාවක් ලංකාවේ දකින්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම පෙට්‍රෝල් YouTube නාලිකාව subscribe කරන්නත් අනිවාර්යෙන්ම අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.